අද මම ඔයාවත් අරගෙන යන්නේ ලස්සන තැනක් බලන්න එනවද මාත් එක්ක යන්න. ඉතින් එන්නකෝ යන්න. ඔයාලට මතක ඇති අපි මේ ලස්සන වැවක් බලන්න ගියාන්නේ. එදා අපි තමයි මෙතෙන්ටත් ආවේ. ඉතින් ඒකේ දෙවෙනි කොටස තමයි මම මේ අරගෙන ආවේ. අපි ගිහින් බලමු මම මොනවද මේ ලස්සන දේවල් කියන තැන මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඔන්න තියෙන දේවල් මෙන්න පේනවා නේද? ලස්සන මල් තියෙනවා මෙතෙන්ට ආවම. ඉතින් කොහොමද තෝරගන්න කියලා හිතා ගන්න බෑ. හිත අතරමං වෙනවා. ඇත්තටම කිව්වොත් ඉතින් ඔයත් මල් වලට ආස කෙනෙක් නම් ඔයාටත් මේ දේවල් දැක්කහමත් හිතට ලොකු සතුටක් දෙන්නේ. ඒ තරම් ඉතින් දැක්කත් ඇති අපිට ඉතින් නේද මේ මල් වලට ආසය. එහෙම තමයි ඉතින්. ඔන්න බලන්නකෝ එක විදිහේ මල් තියෙනවා. ඉතින් තෝරගන්නේ මොකද්ද කියලා හිතනවා. ඒ තරම්ම මල් ගොඩයි. තවත් දෙයක් තමයි ඉතින් මෙහි පොඩ්ඩක් තාම අඩුවෙන් තමයි මේ මල් දාලා තියෙන්නේ. තාම ඉතින් අපිට රස්නේ කාලේ පටන් ගත්තා විතරයි. ඒක නිසා තාම අඩුවේ මල් ටිකක් තියෙන. ඉතින් තව සතියක් දෙකක් යනකොට මෙතන පරිකරම මල් අත්තක් වගේ වෙනවා. මෙතන තියෙන ඉතින් පස් ඒවා ඒ කියන්නේ මල් හදන්න පස් එහෙම ගන්න පුළුවන්. මෙතන රෝස තියෙන. ඉතින් රෝස වලට ජපන් වලින් කියන්නේ බලා කියලා. මේ තියෙන රෝස ගස් එක විදිහේ ගස් වර්ග තමයි මෙතන තියෙන්නේ. මම ඇත්තටම මේ ගස් වල නම් දන්නේ නැහැ. එකක දෙකක තමයි ඉතින් නම් දන්නේ. හරි එහෙනම් අපි ගිහින් බලමු තව ලස්සන මල් තියෙනවාද කියලා. ඔය ඉතින් තාම මේ රාක්ක එහෙම අඩුවට තියෙන්නේ. අර මල් පිපෙන කාලේ තව අඩුනේ. තව සතියක් විතර යනකොට මෙතන මල් ගොඩක් දානවා. ඉතින් ඒවා තෝරගන්න නෙවෙයි. එතනම ආවම පිස්සු හැදෙනවා වගේ මෙතන මල් හදන්න පෝච්චි, පස්න් පොහොරේ හැම දෙයක්ම මෙතන තියෙනවා ගන්න. ඉතින් මල් ගත්තා, පොහොර ගත්තා, ඊට පස්සේ පස් ගත්තා. ඊගෙදර ගිහින් හදන්න තමයි තියෙන්නේ. ඉතින් මල් ගහක් ලස්සනට. අපි ඉතින් ඇත්තටම මෙතනින් තමයි මල් අරන් යන්නේ ගෙදර හිටවන්නේ. ඉතින් ලස්සනට ඔය විදිහට ඉතින් තියෙන්නේ මාස 6ක් වගේනේ. මාස 6කුත් නෑ අපිට මාස 5ක් වගේ තමයි තියෙන්නේ. මාස 5 ඉතින් අපි මේ විදිහට මල් හිටවනවා ගෙදර අරන් ගිහිල්ලා. මේ බලන්නකො ඉතින් මේවා දැක්කම හරි ආස හිතෙනවා. ඉතින් ලංකාවේ වගේ නම් ඉතින් මිදුලේ හිටව ගන්න පුළුවන් ලස්සනට. ඉතින් මෙහෙනම් ඉතින් අපිට මිදුලක් නැති නිසා ඉතින් මේ පෝච්චි වල හදන්න පුළුවන් මල්පල් දෙක තුනක් අය අරන් ගිහලා හදා ගන්නවා. ඉතින් ලස්සනයි ආස හිතෙනවානේ. ඔයාලට ඉතින් මොකද හිතෙන්නේ ආස හිතෙනවද කියලා කමෙන්ට් එකක් ලියගෙන යන්න. ඉතින් බලන්න පිස්සු හැදෙන ලස්සන මල් ලෝකයක් මම දන්නවා අනිවාර්යෙන් ඔයාලත් මේ මල් වීඩියෝ එක නම් අනිවාර්යෙන්ම ආසාවෙන් බලනවා ඇති කියලා. එහෙනම් ඉතින් අපි බලාගෙන යන්න. මල් විතරක් නෙවෙයි තව දෙයක් තියෙනවා පෙන්වන්න. ඒ දේවලුත් බලන්න මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මේ තියෙන ඉතින් මේ මල් වලට දාන පොහොර. ඉතින් මේ මල් වලට වගේම පළතුරු වලටත් දාන්න පුළුවන් කියලා මේකේ තියෙනවා. ඉතින් මේ පොහොර බෝතලේ අරන් ගිහිල්ලා අපිට මල් හදනකොට ඒවා දාන්න තමයි තියෙන්නේ. ඉතින් මල් පිටෙන්ද පළතුරු හැදෙන්න එහෙම මේවා ඉතින් හොඳයි දාලා හදාගන්න. මෙන්න බලන්නකො මේ මල් ටික ලස්සන නේද? මේවා ඉතින් ඔන්න ඔය විදිහටම අර ගොඩාක් පාත්තියක් එකට හදන්න තිබුණා. මෝරම ලස්සනයි තියෙන්නේ. ඒවා නම් ඇත්තටම පිස්සු හැදෙන ලස්සනක් තමයි තියෙන්නේ. ඉතින් මේ හැම තැනම තියෙන මල් ඉස්සලා කිව්වා වගේ ඉතින් මල් වලට ඕන දේවල් තමයි පස්සෙන් පොහොර ඒ වගේ දේවල්. එතකොට මෙන්න මේ හරිය තියෙන්නේ සකුරා මල්. ඉතින් මේ සකුරා මලුත් අරගෙන ගිහිල්ලා අපිට හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් මේවා හොඳයි මිදුලක් තියෙන අයට එහෙම ඉතින් හරිම ලස්සනයි. සකුරා කියන ගහනිත් එක මැරෙන්නේ නැහැ. ඒක සීතල කාලයටත් මැරෙන්නේ නැති ගහක්. සීතල කාලය ඉවරනකොට තමයි ඒකේ ආයේ මල් හැදිලා එන්නේ. ඒ විදිහට ඉතින් මෙතන තියෙන අර වත්තේ මේ පෝච්චි වල හිටවන්නේ නැතුව අර වත්තේ හිටවන්නේ අන්න ඒ වගේ ලොකු ගස් හැදෙන ඒවා තමයි මේ තියෙන සකුරා වර්ග තමයි ඉතින්. හරිම ලස්සනයි නේද බලන්නකෝ ඉතින්. ඒ වගේම පළතුරු තියෙනවා. මෙන්න මේ ගහත් ලස්සනයි නේ. ඉතින් මල් පිපුණාම මේ වගේ ලස්සනට ඇති. ඒ වගේ කොළ එහෙම හැල්ලලා තියෙන මේ සීතල කාල නිසා. නැත්නම් ඉතින් ඒ වගේ කොළ තියෙනවා රස්නේ කාලේ එනකොට. ඉතින් ඔන්න ඔය විදිහට මෙතන පළතුරු ගස් තියෙනවා. මෙතන කිවි ගස් එහෙම තිබුණා. ඉතින් ඕම් බලන්න හරිම ලස්සනයි නේ. ඉතින් මට මොකද හිතෙන්නේ ඇත්තටම ලස්සනයි නේ. මම හිතනවා සමහර අය නම් මෙතෙන්ට ආවනම් හොඳයි කියලා හිතන අයත් ඇති කියලා අනිවාර්යයෙන්ම ඉන්නවා කියලා මම දන්නවා. එහෙමයි කවුද කියලා මම දන්නවා. ඉතින් මම වෙනසින් කියන්න විදිහක් නැහැ මට. ඉතින් එහෙම කට්ටිය කවුද කියලා දන්නවා කියන එක තමයි මට කියන්න දෙන්නේ. ඔයාලට තමයි මේ වීඩියෝ එක වැඩියෙන්ම ආසාවෙන් ඔයාලා බලන්නේ. ඉතින් ඔයාලට තමයි මේ වීඩියෝ එක කරගෙන ආවේ. අන්න ඒ මම දැන් පෙන්නපු ගසත් අර එකට ආයෙත් හදන්න හරිම ලස්සනයි ඒවා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මල් ටික තියෙන්නේ. හරි එහෙනම් ඊළඟට අපි යමු තව මොනවද තියෙන්නේ කියලා බලන්න.
මෙන්න මෙතන තියෙන්නේ පෝච්චි. ඉතින් අපිට මේවා අරන් ගිහිල්ලා පෝච්චි වල මල් හිට ගන්න පුළුවන්. මෙන්න මේ පෝච්චි මං හිතුවේ බල්දියක් කියලා නෑ. බලනකොට ඒක මල් පෝච්චියක්. ඉතින් යටින් හිල් කරලා තමයි තියෙන්නේ මල් හිටවන්න. මටත් ඉතින් පේන දේවල් මම හිතන දේවල් නේද. ඉතින් ඔන්න බලන්නකෝ මගේත් නේද. ඉතින් ලස්සන පෝච්චි තියෙනවා. මැටි ඒවා, ප්ලාස්ටික් ඒවා, ඒ විදිහට ඉතින් තියෙන. ඒ වගේ මෙතන උණ බට, තව ඉතින් ලී දඬු ඒ වගේ දේවලුත් තියෙනවා. ඉතින් මෙහි හැම දෙයක්ම ඉතින් මෙහෙම තමයි ගන්න තියෙන. අපිට නම් ලංකාවේ ඉතින් එළියට ගිහිල්ලා කපාගෙන ඇවිදින්න ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් මෙහි එහෙම බෑනේ. මෙහි තියෙන සල්ලි වලට තමයි අඩුම තරමේ පස් ටික ගන්න තියෙන්නේ සල්ලි වලට තමයි. මෙන්න මේ ඇතුලේ තියෙන මල් මේ තියෙන. ඉතින් අපිට ගයක් ඇතුලේ තියාගෙන හදන්න පුළුවන් වගේ මල් තමයි මෙතන තියෙන්නේ. එතනත් ඉතින් ලස්සන මල් තියෙනවා. ඔන්න බලන්නකො අපේ ලංකාවේ තියෙන ඒවා ගොඩාක් මෙතන තියෙනවා. එහෙනම් අපි බලාගෙන යන්න. මම මේ මල්වල නම් දන්නේ නැහැ. ඒ වුණාට ලංකාවේ තියෙනවා කියලා විතරක් මම දන්නවා. ඉතින් බලන්න මෙතනත් හරිම ලස්සනයි. බලාගෙන යන්න කොහෙනම් අපි. වව් මොකද හිතන්නේ ඉතින් මෙතන ගෙනවන්නට මේ මල් ටික ඔක්කොම උස්සගෙන යන්න ඉදනවා නේ. මට නම් ගෙදර ඒ තරම්ම හරිම ලස්සනයි. ඒ වගේම හරිම සුවඳයි. මෙතන මල් පිපිලා හරි සුවඳයි. මෙන්න මේ තියෙන්නේ මේ කියන්නේ කට්ටිය තෑගි දෙන්න වගේ අරන් තියලා තියෙනවා. මේවා ඉතින් අපිට ගන්න බෑ. ඒක වෙන් කරලා තියෙන එකක් තමයි මේ විදිහට තියෙන්නේ. ඒක නම ගහලා තියෙනවා. අපිටත් පුළුවන් ඉතින් මේ විදිහට කාට හරි තෑග්ගක් දෙනවා නම් මේ විදිහට දෙන්න. ඇත්තටම ඉතින් අපි තෑගි දෙනකොට අපේ නම් ගොඩාක් දුරට මේ මල් එහෙම දෙනවා අඩුයි නේද අපි ලංකාවේ කට්ටිය. ඒ වුණාට මේ විදිහට මල් ගහක් හරි දුන්නොත් ඔයාව හැමදාම යාළුවට මතකද ඒ කියලා මම හිතනවා. ඉතින් මොකද එයා ආදරෙන් ඒ ගහ හදනවා, ආදරෙන් වතුර දානවා. එතකොට ඉතින් ඔයාව ආදරෙන් බලා ගන්නවා වගේ තමයි. අනිත් එක ඔයාව නිතරම එයාට මතක් වෙනවා. මේ විදිහට මල් ගස් ටිකක් එහෙම දුන්නොත් ඉතින් ඔන්න ඔයාට පොඩ්ඩක් යාළුවට එහෙම තෑග්ගක් දෙනකොට මේකත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පුළුවන්. නිතරම ඔයා මතක් වෙන විදිහක් ගැන. හරි එහෙනම් ඉතින් අපි බලමු මෙතන තව මොනවද තියෙන්නේ කියලා. මේ හරිය තියෙන්නේ පතක් වර්ග. ඉතින් ඔන්න ඔය විදිහට ලස්සන මල් තියෙනවා. ඉතින් බලන්නකො මෙන්න මේ දම්පොළ මල් එකත් හරිම ලස්සනයිනේ. මේ මල් වල ලස්සන දැක්කම ඉතින් හිතට වගේම ඇස්වලටත් හරිම සතුටුයි. ඉතින් මම හරිම සහනයක් දැනෙනවා. මෙන්න මේ හරිය බලන්නකෝ. මේ හරිය තියෙන්නේ අල වර්ග. ඒ කියන්නේ අර්තාපල්, ඒ වගේම කිරි අල, ඒ වගේ අල වර්ග තමයි මෙතන තියෙන්නේ. ඒ වගේ මුල් තියෙනවා. මේවා ඉතින් අරන් ගිහලා පස් දාලා පැල කරන්න තමයි තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම පැල වෙලා පළදාව ගන්න පුළුවන් විදිහට තමයි මේ දේවල් හැම එකක්ම තියෙන්නේ. මෙන්න මේ හරිය තියෙන මල්ලට. ඉතින් මේ මල්ලට මට හිතෙනවා ලංකාවට යවුවොත් පැල කරගන්න පුළුවන් වේද කියලා. මම හිතනවා සමහර විට ලංකාවේ ඉතින් පැල කරගන්න පුළුවන් වෙයි කියලා. මේත් ඉතින් වතුර දාලා එහෙමනේ ඉතින් හදන්නේ. අපිත් එහෙම ඉතින් පොර ටිකක් එහෙම දාලා හදපුවාම ඇදේ කියලා මට හිතෙනවා. මේ තියෙන ඉතින් අර ටියුලිප් මල් වල අලයක්. ඒක වෙනම ගන්න තියෙනවා. ඒවත් ඉතින් අරගෙන හදන්න තමයි තියෙන්නේ. එතකොට මෙතන තියෙන්නේ ඔයාලගේ ගාඩන් එක ලස්සන කරගන්න පුළුවන් විවිධ ලස්සන දේවල්. මේවා ඉතින් රැට තමයි ලස්සන. මේක ඇතුළේ බල්බ් එකක් පත් වෙනවා. ඒවා ඉතින් මල් ලස්සේ ගහලා තියන්න තමයි තියෙන්නේ. මල් ලස්සේ කියන්නේ ඉතින් ඔයාලා මල් හදපුවාම මේ මල් ළඟ ඒවා හිටපුවාම හරි ලස්සනයි. ඉතින් මෙහෙම තියෙනවා. ගෙවල් වල තියෙන අයගේ මිදුල් වල එහෙම ලස්සනට ගහලා තියෙනවා. මෙතන තියෙන ඉතින් ගේ ඇතුලේ තියන්න පුළුවන් මල් අපිට හදලා මේ උඩ ලස්සනට තියන්න පුළුවන්. අර බයිසිකල් ඒ වගේ ඒවා තියෙනවා. ඉතින් මේවා හරිම සාධාරණ මිලට තියෙනවා කියලා මම හිතනවා. ඉතින් ඒ ගානට සාධාරණයි කියලා තමයි කියන්න තියෙන්නේ. දැන් එන්න කියන්න තව දෙයක් පෙන්නන්න. ඉතින් මේ වෙලාවේ අපේ පුතයි අප්පච්චි කියන ඉන්නේ. එයාලා බල්ගොයි පුසොයි බලන්න ගියා. මම ඉතින් මෙන්න මෙතෙන්ට ආව පොඩ්ඩක් මෙතන බලන්න. මෙන්න මේ තියෙන්නේ මොනවද කියලා දන්නවද? මේ තියෙන්නේ කුරුමිනියන්ට දෙන කෑම. මේ බලන්නකො කුරුමිනියන්ට ජෙලියකුත් තියෙනවා. ඉතින් මෙහි අය කුරුමිනියන්ට පණුවන්ට ඒ වගේ ඉතින් හදනවා ගෙවල් වල ඒ කෑම දෙනවා ලියනුන්ට.
මේ තියෙන්නේ හාවන්ට, මේ තියෙන්නේ මීයාට ස්ට්‍රොබෙරි වලින් හදපු මම හිතන්නේ ඒක නිකන් අර මාස්ක්ලෝස් එකක් වගේ. මේ තියෙන ඒකට ඇපල් වලින් හදපුවා. ඒක ඒ වගේම තමයි ඉතින් එයාව නලවන්න තියෙන තොටිල්ල. මේ තියෙන්නේ මී තොටිල්ල. ලස්සනයි නේද? ඉතින් ඒක දැක්කම හරි ආසයි හිතෙනවා. ඉතින් මෙහෙ කට්ටිය මීයව එහෙම හදනවා ගෙවල් වල තියාගෙන අපිනේ ඉතින් ඔය මී කතුරු එහෙම දාලා මීයව පන්නන්න හදන්නේ. එහෙම නෑ මේ කට්ටිය. ඒ සත්තු ඇති කරනවා. ගෙවල් වල තියෙන කූඩු වල දාගෙන තමයි ඇති කරන්නේ. මේ තියෙන්නේ කූඩු. ඒ වගේ දාලා මේ කට්ටිය කන්න කෑම දීලා ඉතින් ඇති කරන එක තමයි මේගොල්ලෝ කරන්නේ. ඉතින් ඔන්න බලන්නකෝ ඒකත් ඇති නේද? ඉතින් ඔයාගේ විතරක් මීයක් එහෙම ඕනෙක් එහෙම හදන්න ඉන්නවනම් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න මං ගන්නවාට නිකන් ගෙදරට කැම එවනවා. මීයන්ට උනන්ට දෙන ඒවා ඉතින් අර ඒ උනේ මීයන්ව නිදි කරන ඒ තියෙන ට්‍රවල් ඒවා මේවා තමයි ඉතින් තියෙන්නේ මෙතන තියෙන්නේ ඒ වගේ. මේ තියෙන උනන්ට දෙන කැම මං කිව්වේ උනන්ට දෙන ඒවා කියලා එක එක විවිධ වර්ගයේ හුණු ඉන්නවනේ. ඉතින් අන්න උන්ට දෙන එක එක කැම එතකොට කටුසන්න දෙන ඒවා එහෙම ඉතින් තමයි මෙතන මේ තියෙන්නේ. අපි ගොඩක්ම මෙතෙන්ට ආවේ මාළු ටැංකියක් අරන් යන්න පුතාට. ඒකට අද මෙතන මාළු හිටියේ නැහැ ගොඩක්. ඉතින් ආයෙ වෙන දවසක එන්න ඕනේ මාළු ටැංකියක් අරන් යන්න. එතන ඉතින් මේ ටික තමයි තිබුණේ අපිට බලන්න. ඉතින් මෙතන තියෙන්නේ මාළු ටැංකියට දාන ඔය ලස්සන දේවල්. ඒවා තමයි මෙතන තිබ්බේ. ගොඩක් ඉතින් අපි වැවට ගිහිල්ලා නැත්නම් දාලා ඉතින් පුතා වැවේ මාළු දැක්කේ නැහැ. ඒක නිසා තමයි එයාට මාළු ටැංකියක් අරන් දෙන්න කියලා අපි හිතුවේ. අපේ පුතා ඉන්නවා. එයා ඉතින් බල්ලෝයි පූසෝයි බලන්න ගිහලා මෙතන ඉතින් බල්ලෝ පූසෝ එහෙම ඉන්නවා. විකුණන්නත් මේ ඉන්නේ බලන්නකො ඉතින් අපි දිහා බලාගෙන ඉන්නවා. හරි ආදරෙන් මෙන්න ඉන්නවා ස්නෝපි වගේ තුෂාරියක් ඔයාගේ ස්නෝපි වගේ කෙනෙකුත් ඉන්නවා. මෙතන ඉන්නවා පූසෝ. ඉතින් මේ බලන්නකො හරි පව් ඉතින් දුක හිතනවා. මෙයාලගේ මිල ගණන් තමයි ඔය ගහලා තියෙන්නේ. මෙයාලා ඉතින් හරිම මිලයි. මේ ඉන්නේ මෙයා සෙල්ලම් කරනවා. ඉතින් අපේ පුතාට පෙන්න. එහෙනම් ඉතින් පුතත් එක්ක මෙයාලත් බලන්නකො මෙයාලගේ සෙල්ලම් ටිකක්. අදත් ඉතින් වෙනදා වගේ මගේ වීඩියෝ එක හොඳයි නම් මට ලයික් එකක් දාන්න. ඔයාලගේ අදහස් පහලින් ලියාගෙන යන්න. ඉතින් ඔයා සතුටු වුණාද කියලා අනිවාර්යයෙන්ම මට ලියාගෙන යන්න. ඒ වගේම තමයි ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක ආදරෙන් එකතු වෙන්න කියලාත් මම මේ වෙලාවේ මතක් කරනවා. එහෙනම් ඉතින් ඔන්න අපි දැන් ගෙදර යනවා. ආය අලුත් වීඩියෝ එකක් අරන් එනකන් අපේ සරල ජීවිතෙන් අදට මගේ වීඩියෝ එක ඉවර කරනවා. ඔයාලා හැමෝම සතුටින් hina වෙලා ඉන්න. ගිහින් එන්නම්.